රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉරානයේ අයරස් දෙන යුද නැවට ප්‍රහාර එල්ල වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉඳන් ඔය අනියමෙන් අඟවන්න හැදුව නිකන් අපේ රට කෙයා කරේ නෑ අපේ රට මේක වග කියන්න ඕන අපේ දේශ සීමාවේ මේකුනේ දැන් ඇමරිකාවෙම නිවේදනයක් දාලා කිව්වනේ මේ නැවට ගැහුවේ ඇමරිකන් සබ්මැරින් එකෙන් මේ නැව විනාශ කරේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ කියලා නේද හැබැයි ඔයා රටට ලෝකෙට පෙන්වන්න හැදුව මේක නිකන් අපේ දේශ සීමාවේ වුණා අපේ වග කියන්න ඕන ආණ්ඩුව වග කියන්න ඕන ආණ්ඩුව මේව ගැන හොයලා බලන්නේ නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔයා කියන විදියට යුද්ධ කරන රටවල් දෙකක් අතරට මැදිහත් වෙලා එක රටක් හොඳයි කියන හරි එක රටක් නරකයි කියන හරි අපේ ශක්තියක් නැහැ අපි ශ්‍රී ලංකාව ඔයාලා තාත්තලා හදපු ශ්‍රී ලංකාව අපිට ලෝකේ අනිත් දියුණු රටවල් වලින් සපෝට් එකක් නැතුව එක හතියක් මාසයක් දුවන්න බැරි රටක් අපි මොකද අපි තරගන රටකට අපි එක පැත්තක සපෝට් කරන කතා කරලා අනිත් පැත්තෙන් අපිට ගැහුවොත් එම විනාඩි 5ක්වත් අපිට ගහන්නේ නැහැ රටම ඉවරයි සිංහ වේසෙන් කතා කරන්න පුළුවන් තාත්තලා අවුරුදු 50 30 හද කෙලින් කටෙන් හිට ගන්න පුළුවන් රටක් විදියට හදලා තිබුණා නම් මේක අනුන්ට අතපපා ඉන්දියාවේ හිඟන්න දෙන්න සල්ලි වලින් කන බොන රටක් අපි තව මෙතන පම්පෝරි ගන්නවා පාර්ලිමේන්තුව උතර ගිහිල්ලා අඩුම ගානේ මැද පෙර දිග යුද්ධයක් ඇති වුණොත් එම ඒකෙනුත් අපි බැට කන රටක් ජාතික කොඩිය ප්‍රින්ට් කරලා ගෙන්නන්නේ චීනෙන් අඩුම ගානේ පොඩි එකා යවන සරුංගලේ පපා ගෙන්නන්නේ චීනෙන් ලෝකේ දිනු වෙච්ච බලගත්තු රටවල් තමන්ගේ යුද ශක්තිය පෙන්වන්න ගහමරා ගන්නකොට ඔයා නිකන් පාර්ලිමේන්තුවේ ඉඳන් කෑ ගහන්නේ අපි තාක්ෂණය අතින් දියුණු වෙලා අවි ආයුධ හදන රසායනික අවි පාවිච්චි කරන හොඳ බලගත්තු රටක රාජ්‍ය නායකයෙකුගේ පුතෙක් කතා වුණ විදිහට තමයි කතා කරන්නේ. හැබැයි රුන්නාම පුකපිය දාන සර්වියස් පේපර් එක ගෙන්න ගන්නේ චීනෙගේ. ඔය ඉරාන ඊශ්‍රායල් ඇමරිකන් ගහගන්නේ නියුක්ලියර් වේපන් පිළිබඳ ප්‍රශ්නයකට. ඒ කියන්නේ න්‍යෂ්ටික අවි. ඒ මිනිස්සු තාක්ෂණය අතින් යන්න පුළුවන් උඩරිම තැනට ගියාම තමයි රණ්ඩු වෙන්නේ. ලෝකේ කොහේ හරි රටක් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරනවා නම් ඒ රටට අනිත් රටවල් වලින් එන්න තියෙන බලපෑම අඩුයි. මොකද ඒ රටේ ප්‍රධාන ආරක්ෂකය තමයි ඒ වේපන් එක. ඒක තමයි පාකිස්තානයේ ඉන්දියාවේ කොයි වෙලාවෙත් රණ්ඩු වෙන්න ඇවිලෙන්න ගියාම ලෝකේ බලගත්තු රටවල් එකතු වෙලා ඒක නිවන්නේ. මොකද රටවල් දෙකේම නියුක්ලියර් වේපන් හදන නිසා. අපේ රටේ අඩුම ගානේ පතුරන්තු අක්කුවකට පතුරුමක්වත් හදන්නේ නැහැ. අපේ රටේ තිබිච්ච බැටරි ත්‍රිකුණලා දාලා ඒ විනුත් කාපු දේශපාලකින් රටක් අපි. දවස් 5කට හැරයක් ගෑස් නමක් ගෙන නැත්තම් රටෙන් භාගයක් බඩගින්නේ. මාසයක් තෙල් නමක් ගෙන බැරුවොත් මුළු රටම අඳුරේ. මුළු රටම ලොක්ඩවුන්. පම්පෝරි ගන්න ගියාම 100 තාත්තලා බාපලා පුංචාපලා ඔක්කොම විතර වරුස් පරාටට දේශපාලනය කළා. රට ඇතුලේ රට පාලනය කළා. පාරක් කුරුණක් ක්‍රීඩාංගනයක් කලදිල ඒවා ගහගෙන රටට කෙලලා මිනිස්සුන්ගේ එහෙමල කාලා පම්පෝරි ගහනවා ලෝකේ තියෙන හොඳම රට හැදුවේ අපි කියලා. ලෝකේ හැම රටක්ම දියුණු වෙවි ඉස්සරහට යද්දී අපේ රට විතර පස්සෙන් පස්සට ගියේ. නිදහස ලැබලා අවුරුදු 76යි. වාරය 100ලා තාත්තලා රනිල් ලංකල්ලා බාප්පලා ඔක්කොම දේශපාලනේ වැජබෙලා හිටිය අවුරුදු 50කට වැඩිය. දැන් මේ මිනිස්සු ඇවිල්ලා හොරකම් කරගන්න නැතුව මොකද ලෝකේ හැම රටක් එක්කම සුහදව ගනුදෙනු කරන ගමන් රට කොහොම හරි කොට ගන්න හදනකොට ඒක වට්ටන්න බලය ආයිමත් ගන්න වෙන රටකට හරි පාව දීලා මෙතන ප්‍රශ්නයක් ඇති කරලා රටට කෙරවන්න හදන්නේ. තරහට නෙවෙයි කියන්නේ නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා. හොඳ දෙයක් කරලා ඒ හොඳ දේ වෙනුවෙන් එකතු වෙන හොඳ මිනිස්සු එකතු කරගෙන දවසක තැනකට එන්න. රටට කෙලවලා ගිනි තියලා වෛරය වපුරලා ආගම් කොටවලා ජාති කොටවලා උපයි දේශපාලකයොත් එක්ක කාලකන්ණි මිනිමරුවොත් එක්ක කුඩුකාරයොත් එක්ක පාතාලුන් එක්ක ඔය ගේම ගහන්න බෑ. ගැව්වත් වැඩක් නෑ yaadෙන්නේ නෑ. ළමයින්ටත් එක්ක එන ගහයි. දැන් බලන්නකෝ අර ලොකු තාත්තා ඔච්චර හොඳට තාත්තට එන ගහිලා තියෙන්නේ. රටේ අප්පච්චි කියලානේ තාත්තට හැරෙන්නේ මිනිස්සු. ඇයි ඔය හතර ගාතෙන් අල්ලගෙන යන්නේ මිනිස්සු? ඒව දිහා බලවත් හැදෙන්න. ඔයාලා රට දියුණු කරනවට වඩා රටේ අනාගතය හදනවට වඩා ඔයාලා කරේ පාතාලුණු කුඩුකාරයෝ තියාගෙන උන් ප්‍රෝසනය කරපේක. අන්තිමට ශ්‍රී ලංකාව කුඩු බෙදාගෙන තිප්පොලක් වුණා. අයිස් හදන ෆැක්ටරි දාතනක් වුණා. ඕවට වැට බෙදලා රට දියුණු කරලා රටේ ආර්ථිකය ගොඩනගලා අපේ රටේ දේවල් පිට රටට එදින් ශ්‍රී ලංකාව විදිහට යන විදිහට දේවල් හැදුවනා. අපි කාටවත් යට වෙන්න ඕනේ නැහැ. ලෝකේ කොයි රට ගහගත්තත් අපිට අපේ පාඩුවේ ඉන්න තිබුණා. තාත්තගේ කාලේ දේශපාලනය කරේ තෙල් ඉලක්ක වුණා, දෙවෙනි ඉඳත් වුණා, තුන්වෙනි ඉඳත් වුණා. අපි ලබන අවුරුද්දේ අපේ රටේ ගන්න තෙල් වලින් තමයි අපේ රටේ ජනතාවට තෙල් බෙදන්න කියේ බොරු කියේ මිනිස්සු අන්තරලා දේශපාලනය කළා ඡන්ද අරගෙන රටට කෙලිය මිසක් රට හැදුවේ නෑනේ. ඒ කිව්ව විදිහම තෙල් ඉල්ලන් ගහලා අපේ රට දියුණු කරලා ලෝකේ දෙපයින් හිට ගන්න පුළුවන් රටක් කරා නම් ඒව. ලෝකේ කොයි රටේ තිබුණත් අපි යුද්ධ තිබුණත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කෙලවපු කෙලවිල්ල හිඟා කෑවා. ඔයාටම හරියන රෝහිත වබේ උගුණා කරන. උගුණා ඉතින් පුත්තලා අඹුරු වෙන්නේ. ඔයාලා තාත්තලා මස් කඩවලට දක්වන්න ඕනේ උන් පාර්ලිමේන්තුවේ ගෙනාවා. ඒ උන් තමයි තප්පුලන්නේ. ඔයාටම හරියන බඩු. පුළුවන් නම් ඔය තාත්තලා බාප්පලා අරන් ගියපු සංස්කෘතියේ මිදලා හොඳ දේවල් කරලා දැනකට එන්න බලන්න.